දැන් ඔය ඕගොල්ලෝ අහලා තියෙනවද A level වල රෑන්ක් එකක් දැම්මට පස්සේ ළමයි ටීවී එකට ඇවිල්ලා මොකද කියන්නේ? අපි ඉස්කෝලේ ගියා. හරි. හැමදාම හවස් එල්ලම් කරා. ඊට පස්සේ මොනවද බාහිර වැඩ ඔක්කොම කරා. හරිද? ඒ කියන්නේ ක්‍රිකට් ගැහුවා, ටෙනිස් ගැහුවා, ෆුට්බෝල් ගැහුවා. මේවා සංගම් කරා, අර සංගම් ගගනගාමී සංගම්. හරිද? මම තමයි හොඳටම කරේ කියලා කියන්නේ. එතකොට ඔක්කොම කියනවා. ඔය කියන දේවල් හෙන්න බොරු. හරිද? එකම එකක් ඇත්ත. මොකද? එකම එකක් ඇත්ත. ඔය කියන සාමාන්‍ය දේවල් පහක් තමයි හැමදාම කියන්නේ. ඕක තමයි දැන් මේ 1974 අයිලන්ඩ් ෆස්ට්ලුත් කියන්නේ ඕකමයි 2001 2020 අයිලන්ඩ් ෆස්ට්ලුත් කියන්නේ ඕකමයි. එකම දේවල් ටිකක් කියන්නේ. ඒතකොට කියන දේවල් වලින් එකම එකක් ඇත්ත. ඒ තමයි එදිනදා වැඩ එදිනදා කරන එක. ඒතර ඕක ප්‍රායෝගිකව හැම දවසකම කරන්න බෑ. නමුත් සාමාන්‍ය සතියක වගේ පරාසයක් ඇතුලේ තියෙන ගොඩ ගැහෙන වැඩ ටික ඒ සතිය කරලා දාන්න. තේරෙනවද කියන එක? අනිවාර්යෙන් මේවා ගොඩ ගහගත්තොත් කියලා වෙනවා. සරල කතාව. අනිවාර්යෙන් කියලා වෙනවා. ඉතිහාසයේ රන්නකුලෙන් ලියලා තියාගන්න. හරිද? අනිවාර්යෙන් කියලා වෙනවා. ඒ කියන්නේ ගොඩ ගහගත්තොත් අනිවාර්යෙන් කියලා වෙනවා. මේක සාමාන්‍ය සතියක් ඇතුළත අනිවාර්යෙන් කරගන්න ඕනේ. හිතන්නකෝ දැන් ඉරිදායින් ඉඳන් ඉරිදට ඔයගොල්ලෝ තියාගන්නවා නම් ඉරිදා මෙන්න මේ පන්තියේ තියෙනවා. හරි සමුදා විද්‍යා ඉස්කෝලේ තියෙනවා. අඟහරුවාදා ඉස්කෝලේ තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්කෝලේ ටියුෂන් පන්ති වලයි වැඩ දෙකම 100ට 100ක් සාර්ථකව කරන්න ඕනේ නැහැ. Tamanට සෙට් වෙන එකෙන් කරගන්න. හරි. ඒ කියන්නේ හිතන්නකෝ බයෝ පන්තිය බයෝ ඔයගොල්ලෝ යන ටියුෂන් පන්තියට වඩා බයෝ ඉස්කෝලේ සෙට් වෙනවා කියලා හිතන්නකෝ. ඉස්කෝලේ බයෝ ගන්නවා. එතකොට ඉස්කෝලේ එක අල්ලගෙන කරගෙන යන්න. එතකොට සතියක් ඇතුළත එකතු වෙන වැඩ ටික ඕගොල්ලෝ එදිනෙදා ඒ කියන්නේ සාමාන්‍ය මේ සතිය ඇතුළේ කරගත්තොත් හරි. හැබැයි ඕක එතනින් එහාට ගොඩක් පයින්න ගියොත් වැඩේ අප්සෙට් වෙනවා. දැන් අපි හිතමු මේ වෙනකොට කරලා තියෙන දේවල් වලින් යම් ප්‍රමාණයක් මිස් වෙලා අරවා මේ වෙලා තියෙනවා කියලා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ කිසිම විදිහකින් ඕගොල්ලන්ගේ A level result එක නම් අඩු වෙනවා කියලා තව හොඳටම වෙලාව තියෙනවා. හරිද? තව වෙලාව තියෙනවා. මේ වෙනකන් තිබිච්ච දේවල් වල බයෝ අවුල්, මැත්ස් අවුල්, කෙමිස්ට්‍රි අවුල්, ෆිසික්ස් අවුල් ඒවා මේවා නම් ඒවා අවර්ණය කරගන්න විදි තියෙනවා. ඒ විදිහට මාසයක් කට්ට කාලා කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය ට්‍රැක් එකට එන්න. ඊට පස්සේ එදිනදා ටික කරගෙන සාමාන්‍ය ඒ සතිය ටික ඒ සතිය කරගෙන යන්න. හරිද? පළවෙනි දැන් මට සාමාන්‍ය මං හිතන්නේ කිසිම තියරි පන්තියක ළමයි ඔක්කොම ටික විභාග ඉවරලා සතුටින් ඉන්න පන්තියක් මගේ ජීවිතේට මම දැකලා නැහැ. අපේ ළමයි ටික 21 ළමයි ටික තියරි පන්තියේ ළමයි ටික අනිවාර්යෙන් ගොඩ. හරිද? රිවිෂන් පන්තියේ ළමයි ටිකත් ගොඩ. රිවිෂන් පන්තියේ ළමයිත් එක්ක මම අඩු වෙලාවක් වැඩ කරන්නේ. ඒ කියන්නේ මාස 8ක් විතරනේ රිවිෂන් පන්තියක ළමයි රිවිෂන් පන්තියක ඉන්නේ. ඒතර ඒක හෙනම අමාරු වැඩක් මුළු සිලබස් එකම මාස 8න් 8ක් ගාලා ඇදගෙන දාලා කොහොම හරි තත්ත්වයට ගෙන. ඒතර ඒකත් අතිශය සාර්ථකයි හැම අවුරුද්දකටම වඩා. නමුත් තියරි පන්ති ළමයි බොහොම නිදහසේ ගිහිල්ලා සාර්ථකයි. ඒ නිසා ඒ තත්ත්වෙට එන්න ඕගොල්ලෝ. හරිද? එතකොට දැන් කියන්නේ පරණ අවුල් තියෙනවා නම් ඉදිරි මාසය ඇතුළත කවර් කරගන්න මොකක් හරි විදියක් පාවිච්චි කරලා. මොකද නැත්නම් ඒවැ අනිවාර්යයෙන්ම ඒ කරපු පව් දිගටම ගෙවන්න වෙනවා. ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාව මෙන්න මේ කෑල්ල දාන්න නැත්නම් ඕක කොහෙන් හරි ආයි හැමදාගම කොහෙන් හරි සෙට් වෙනවා. ඒතර අරක තේරෙන්නේ නැත්නම් හැමදාටම ඕකෙන් වදයක් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ මගේ හැරිච්ච දේවල් ටික ෂුවර් එකටම ඊළඟ මාසයක් ඇතුළත කවර් කරගන්න කෙමිස්ට්‍රි හරි ෆිසික්ස් හරි මැත්ස් හරි IT හරි ඕන එක. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ ඊළඟ මාසේ දෙගුණයක් වැඩ කරන්න වෙනවා. වැඩ කරලා සාමාන්‍ය මට්ටමේ වැටි කරගෙන යන්න. එච්චරයි කතාව. සාමාන්‍ය මට්ටමේ වැඩ කරන් යද්දි කිසිම අවුලක් නැහැ. ලොකුවට කැපවීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැපවීමක් කරාම ඇති. ගොඩාක් ගොඩ ගහගත්තොත් තමයි පස්සේ කාලෙක ලොකු කැපකිරීමක් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් නෝමල් එකේ දවස ගානේ නිදහසේ ගණන් ටික හදලා ඒ පාඩම් ටික ඒ විදිහට අරගෙන ඔන්ලයින් එකේ දැන් අපි එක දවසක් පාඩමක් ඔන්ලයින් සම්පූර්ණයෙන් කරනවා. ඒ ඔන්ලයින් පාඩම එහෙම මහන් හිටියා. ඒ දා ගණන් ටික හැදුවා දෙන ගෙදරට ටික කරා. මේකේ ආවා ගණන් ටික හැදුවා ගෙදරට ටික කරා. නෝමල් එකේ අවුරුදු දෙකක වෙනවා. තව දෙකක් නැහැනේ. තව එකමාරක් විතර තියෙන්නේ. ඒ අවුරුදු එකමාර නෝමල් එකේ වෙනවා වැඩේ කොට. ඕක තමයි සිස්ටම් එක. ඕක තමයි හරියට ෆස්ට් අයි එකේ රෑන්ක් එකක් දාන. ෆස්ට් අයි එකේ ඉන්ජිනියරින් මෙඩිසින් යන ළමයෙක්ගේ රටාව. හරිද? හරිද? ඕක තමයි ෆස්ට් අයි එකේ රෑන්ක් එකක් දාන ඉන්ජිනියරින් මෙඩිසින් යන ළමයෙක්ගේ රටාව. මම ෆස්ට් අයි එකේ දාලා තියෙන හින්දා මම ඕක පෞද්ගලිකව හොඳටම දන්නවා. ඒ නිසා දැන් මම කියන්නේ ඊට පස්සේ හම්බෙච්ච ළමයි ගැන කතා කරන්නේ නැතුව මම ගැන කතා කරනවා. ඒ නිසා ඕක තමයි සාමාන්‍ය රටාව. හරිද? යම් කාලයකදී දැන් හිතන්නකෝ විවිධ වැඩ හින්දා යම් ප්‍රමාණයක් කට් වෙනවා නම් ඊළඟ සති දෙක අපි මහන්සි වෙන්න ඕනේ ඒ ටික ආයිසරයක් උඩ දාගන්න. හරිද? නැතුව හැමදාටම අර ප්‍රශ්න නම් තියාගෙන ඉස්සරහට යන්න එපා. සහ
අනිවාර්යෙන් යම් යම් කාල එනවා. ඒ කාලවලදී මම විශේෂයෙන් ආයි දැනුවත් කිරීමක් කරන්නම්. අර තමන්ව අර වලට වැටෙන කාල එනවා. හරිද? කොල්ලන්ට තමයි වැඩිපුරම එන්නේ. වලට වැටෙන කාල එනවා. ඒතර ඒ කාල ටික මිස් කරගන්නකො මම මේ කාලවලදී මතක් කරන්නම්. එතකොට වලට වැටෙන්නේ නැතුව ගොඩ ඉන්න. ඒතර ඒ කාල ටික හරියට පාස් කරන් ගියාට පස්සේ මේක ගොඩ දා ගන්න පුළුවන්. හරිද? මේක අනිත් එක තමයි තමන් මොන දෙයක් කරන්න බලාපොරොත්තු වුණත් මේක පළවෙනි පාර හරියටම සුපිරියට ගොඩ දාන්න. මොකද මේක තමන්ගේ ජීවිතේ අවුරුදු 2කමාරක් කරන වැඩක්. මේක O level result එක මත ශිෂ්‍යත්ව ප්‍රතිඵලයේ මත හෝ කිසිම දෙයක් මත රඳා නොපවතින මේ අවුරුදු 2කමාර විතරක් මත රඳා පවතින දෙයක්. හරිද? දැන් ගිය අපේ රිවිෂන් පන්තියේ ඉන්න මේ 21 රිවිෂන් පන්තියේ ඉන්න ළමයි ඒක මටත් කියන්නේ මාරම පුදුමයි. හරිද? ගිය අවුරුද්දේ තියෙන්නේ කියන්නේ ගිය අවුරුද්දේ ෆස්ට් අයි එකේ යාගේ කොහේ හරි පන්තිකේ මන් දන්නේ නැහැ S එකක් තියෙන්නේ. හරිද? මේ පාර 2021 ගේ මුළු රිවිෂන් පටන් ගත්ත දවසේ ඉඳන් ඇවිල්ලා තියෙනවා. මේ පාර MCQ 49ක් තියෙනවා. හරිද? දැන් S එකට ඕනේ මුළු ලකුණුත් 35යි. හරිද? S එකට ඕනේ මුළු ලකුණුත් 35යි. කියන්නේ MCQ 17යි S එකෙන් 17යි වගේ ආපුවම S එක එනවා. මේ පාර එයාට MCQ විතරක් 49ක් තියෙනවා. හිතන්නකෝ එකයි වැරදි. එක වැරදි නෑ. දැන් ඒක තමයි මට තියෙන හොඳම අර මට තියෙන උපරිම සතුට මේක වැරදි නෑ. හරිද? මේකේ අවසාන පිළිතුර තාම ප්‍රකාශයටපත් කරලා නෑ. කියන්නේ තාම ඔෆිෂියල් මාර්ක් දෙනවා. කියන්නේ මම දීපු මම ඒගොල්ලන්ට දෙන මාර්කින් එක අනුව ඒ කියන්නේ එක ප්‍රශ්නයක අවුලක් තියෙනවා මේ පරිවිභාගේ. ඒ නිසා අපිට කියන්න බෑ මේ 32 වෙනි ප්‍රශ්නේ කියන එකට මොකක්ද අන්තිමට විතර දෙන්නේ කියලා. සාමාන්‍ය විදිය ගත්තොත් යන 50ක් තියෙනවා. මම ඒක අතහැරලා තමයි 49ක් කියන්නේ. හරිද? හිතන්නකෝ කොච්චර කැපකිරීමක් කරලාද. එතකොට ඒ ළමයා ෆස්ට් අයි එකේ ඇයි ඒ ළමයාට S එකක් තියෙන්නේ. හිතන්න. ඒතර අදක්ෂ ළමයෙක් නෙමෙයි. හරි? සෙල්ලම් නැහැ. ඒ නිසා කරන්න පුළුවන් වැඩක් මේක. හරිද? ඉතින් ඔයාලට ඊටත් වඩා කාලයක් තියෙනවා. දැන් ඔය ළමයා මාත් එක්ක මාස 8යි වැඩ කරලා තියෙනවා. එතකොට ඔයාලට ඊට වඩා කාලයක් තියෙනවා. හරියට වැඩ ටික කරගෙන යන්න අනිවාර්යෙන් කොට දාන්න පුළුවන් මේක. හරිද? මම වැඩිපුර කතා කරන්නේ නැහැ පන්ති මැද්දෙන්. කතා කරන්න අවශ්‍ය වෙලාවල වලට කතා කරනවා. මොකද මේ ඉදිරි කාලය තීරණාත්මක හින්දා. ඒ කියන්නේ මේ මාර්තු වලින් ආරම්භන කාලය තුලදී පාසල් පටන් ගන්නවා. නේද? නේද? එතකොට වෙනසක් වෙනවා. අර ජීවිතේ අලුතෙන් වෙනස්කම් වෙන කාලය තමයි තීරණාත්මක වෙන්නේ. ඒතර මේ වෙනස්කම් වලට කොහොමද ඔයගොල්ලෝ මුහුණ දෙන්නේ කියන එකමත් තමයි මේක තීරණය වෙන්නේ. නැත්නම් සාමාන්‍ය පන්ති වලට වැඩි කතා කරන්නේ නැහැ. ගණන් හදනවා උගන්වනවා. ඕකනේ කරන්නේ. එතකොට දැන් කියන්නේ මෙහෙම කාල 4ක් විතර තමයි A level ජීවිතේ තියෙන්නේ. හරිද? කාල 4ක් විතර තමයි A level ජීවිතේ දෙන්නේ. ඔය කාල 4 එක කාලයක් යනවා ඉස්කෝලේ පටන් ගැනීමත් එක්ක Tamanට සිදුවන කාලසටහනේ වෙනසත් එක්ක මේ ටික නා ගන්නවා එක සමහර ළමයි සෙට් එකක්. ඒතර ඒක වෙන්නේ නැති වෙන තමයි මේ කතා කරන්නේ. තව කාලයක් එනවා අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට ලව් සික් එකක් ගන්න කාලයක්. ඒක තව ටිකක් කල් තියෙනවා. හරිද? ඒක මන් දන්නේ හැම අවුරුද්දකම මේම කාලයක් තියෙනවා. හරිද? ඒතර ඒකට සෙට් එකක් කඩාගෙන යනවා. ඒ කියන්නේ කඩාගෙන යනවා කියන්නේ ඒකෙන් වැටෙන සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ විභාගයට මාසයක් විතර තියාගෙන සර් මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. හරිද? කොහොම කියනවා. හරි? විභාගයට සති දෙකක් විතර තියලා කියනවා කියන්න දෙයක් තියෙනවා. මම දන්නවා මොකක්ද කියන්න තියෙන්නේ කියලා. හරි? ඊළඟට කියනවා සර් මම මෙන්න මේ කාලෙදි ගෑල්ලාමයි තමයි කතා කරන්නේ කොල්ලෝ කතා කරන්නේ නැහැ වරමට. එතකොට ගෑල්ලාම කතා කරලා කියනවා මේ මෙන්න මේ කාලෙදි මට මේ මෙහෙම එකක් වුණා. මේ මෙහෙම එකක් ඇති වුණා. ඊළඟට මේ මෙහෙම වුණා. එහෙම වෙලා දැන් මේක වැඩේ අල වෙලා අන්තිමට නෝටුත් නැහැ, ෆිසික්ස් දන්නෙත් නැහැ, කෙමිස්ට්‍රි දන්නෙත් නැහැ, බයෝ දන්නෙත් නැහැ, මැත්ස්ද බයෝද කරේ කියලා මතකත් නැහැ. හරි? දැන් අන්තිමට ඔක හොඳම දේ විභාගයට සති 3ක් විතර දීලා කියනවා. අන්තිමට දැන් ඌත් නැහැ. හරිද? දැන් සර් මම මොකද කරන්නේ? මට දෙන්න උත්තරයක් නැහැ. එහෙම වෙනවා. හරිද? එතකොට මේ දැන් ඒතකොට ඇත්තට මේ වගේ තත්ත්වයකට හිර වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ පැෂයි එකේ සරල කතාව. එනේ හිතන්නකෝ දැන් මාස ගාණක් කටලා අන්තිම සතුරේ මට කතා කරා කියලා ඉතින් මට මේක කොටලා පොවන්න බෑනේ. ඒ නිසා අන්තිම සතුරේ කරන්න දෙයක් නැතර මං කියන අනිවාර්යෙන් ඔයා මේ ෂයිගේ පුළුවන් විදිහට කරන්න ඊළඟ ෂයිගේ කරන්න. තේරෙනවද කියන්නේ? කරන්න දෙයක් නැහැ වගේ දෙයක් වුණොත්. මොකද අවුරුද්දක් එකමාරක් කට් වෙලා මෙලෝ දෙයක් දන්නේ නැහැ. හරි? පන්ති වලට ඇවිල්ලා තියෙනවා. මෙතන ඉන්නවා. මෙතන නැහැ. හරි? එහෙමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඒ කාල ටික මිස් කරගන්න. හරිද?